යන්න. ඇත්තටම මේ නොහිතුව වෙලාවක කතා කරලා ඉවරලා මේ වගේ ගමනක් ක්ලාස් එක කරපු කෙනෙක් ගැන ඉස්සලම් කරලා ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ කන්දක ගියා. ඩ්‍රයිවිං කරන්න හරි අමාරුයි කාට වුණත්. ඒ වුණාට සර් ඇවිල්ලා ලස්සනට ඩ්‍රයිවිං කරලා අතුව පරිස්සමෙන් පල්ලෙහාට එක්කන් ආවා. කන්ද උඩට ගියාම අපිට අමුතු අත්දැකීමක් හම්බුණා. සාමාන්‍යයෙන් අපි කොළඹ පැත්තක ජීවත් වෙන මිනිස්සුන්ට කවදාවත් දකින්න නොලැබෙන අත්දැකීමක් ගමේ අපිට මෙච්චර කාලයකට අපි මෙහි ඉඳලා ගිහිල්ලත් නැහැ. නමුත් අපිට අද ඒ අත්දැකීම විඳින්න හම්බුණා. ඉතින් ඒකට ගොඩක් සතුටුයි. ආශ්චර්යමත් ගමනක්. ඒ වගේම හරි භයංකාරයි. කියන්නේ සුළු දෙයකින් උනත් ලොකු අනතුරක් වෙන්න පුළුවන් තැනක්. හැබැයි පරිස්සමෙන් අපිව ගිහිල්ලා එක්කගෙන ආවා. ගොඩක් ස්තුතියි. අපි කලින්වත් ගිහලා සර් බීලා වහනේ දුන්නට හේතුවක් කියන්නේ. අපි කලින් එකපාරක් එතන ගියා. ගිහිලා සර් ඩ්‍රින්ක් කරලා වාහනේ පල්ලෙහාට අරගෙන ආවා. හැබැයි ඩ්‍රයිවර් කෙනෙකුත් එක්කගෙන ගියේ. හැබැයි සර් වාහනේ කාටවත් දුන්නේ නැහැ. සර්ම පරිස්සමෙන් එක්කන් ආවා. මොකද එතන සාමාන්‍යයෙන් කෙනෙකුට එලවන්න හරි අමාරුයි. ඉතින් ඒක සමහර වෙලාවට මිනිස්සෙක් ඩ්‍රයිව් කරන්න බය වෙනවා. ඉතින් ඒක බය නැතුව එලවන්න පුළුවන් ශක්තියක් තියෙන හින්දා සර්ම වාහනේ පල්ලෙහාට අරගෙන ආවා. හරි. හැමෝටම අවස්ථාව දුන්නා මදුසන්ද අවස්ථාවක්. ඔව් මාත් ඒ කන්දේ ගියා. හැබැයි සර් තමයි ගියේ. සාස්ත්‍රජනකයි තමයි ගියා. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. සර්ට උට එහා සූටි පාරකින් තව දුන්නොත් ඊට හැම. ඊට වැඩි ටැලන්ට් එකක් තියෙනවා. සර්ගේ ටැලන්ට් එක නුව පාර මදි. සර්ගේ ටැලන්ට් එක නුව පාර මදි. නෑ ගන්න යන්න රෙකෝඩින් එක ගන්න බලන්න.